Hi guys, සාධන පිළිගන්න SL Bit YouTube channel එකට. අපේ කැම්පස් එකේ web programming විමානය යටතේ අපිට තියෙනවා responsive ESOP website එක design කරන්න. ඉතින් අද මම කතා කරන්න යන්නේ ඒකේ hiring tasks එක ගැන. අපිට hiring tasks එක කරන්න තියෙන්නේ ESOP website එකට responsive home page එක design කරන්න. ඉතින් මම කලින් වීඩියෝ එකේ ගෙනාවා කොහොමද ESOP website එකට log වෙන්න අපි sign in form එකකුයි sign up form එකකුයි design කරන්න කියලා. ඉතින් අපිට අද කතා කරන්න තියෙන්නේ home page එක කොහොමද design කරන්න කියලා. responsive විදිහට. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මේ මම අද පැත්ත මුලින්ම තියෙන sign in register contact and help and contact කියන එක. ඉතින් පල්ලෙන් පේන ඇති logo එක ESOP කියන එක. ඊට පස්සේ all තියෙන selection එක තියෙනවා. ඊට පස්සේ ආවතෙන් තියෙනවා search engine එක. ඊට තියෙනවා search icon එක. ඊට තියෙනවා advanced search කියලා. ඊට උඩින් ඔයාලට පේන ඇති all කියලා selection එකක් තියෙනවා. ඊට පස්සේ ආවතෙන් තියෙනවා sell කියලා button එක. sell කරන්න ඊට පස්සේ තියෙනවා cart එක. cart එකට තියෙනවා 3 කියලා රතු පාට circle එකක්. ඒ කියන්නේ cart එක ඇතුලේ තියෙනවා 3ක් item 3ක් කියලා. ඊට පස්සේ ඔයාලට පේන ඇති carousel එක. carousel එකේ slide 3ක් තියෙනවා. මේ තියෙන පළවෙනි slide එක. ඒක තියෙනවා welcome to ESOP the world මේ දෙවෙනි එක. මේ තුන්වෙනි. ඒ තියෙනවා future product කියලා එකේ line එක ගිහලා තියෙනවා. ඊට පස්සේ පළවෙනි එකේ 100% discount එක badge එකක් දාලා තියෙනවා. ඊට පස්සේ image එක දාලා තියෙනවා. ඊට පස්සේ brand එක phone එකේ. ඊට පස්සේ brand එකේ model එක. ඊට පස්සේ phone එකේ price එක දාලා තියෙනවා. blur LKR. ඊට පස්සේ rating star ටික දාලා තියෙනවා. ඊට පස්සේ buy now button එක. ඊට පස්සේ cart එක. ඊට පස්සේ දෙවෙනි එකේ badge එකක් දාලා තියෙනවා 100% discount. ඊට පස්සේ image එක දාලා model එක දාලා brand එක දාලා price එක දාලා තියෙනවා. ඒකේ rating stars තියෙනවා. ඊට පස්සේ ඒකෙත් buy now තියෙනවා. ඊට පස්සේ cart එක තියෙනවා. ඊට පස්සේ අනිත් එකේ තියෙනවා badge එකක් දාලා 100% discount. ඒකෙත් image එක තියෙනවා. model එකයි brand එකයි තියෙනවා. ඊට පස්සේ price එක තියෙනවා. ඊට පස්සේ rating star එක දාලා buy button එක දාලා cart එකක් දාලා තියෙනවා. ඊට පස්සේ 100% discount එකක් දාලා ඊට පස්සේ Samsung කියන brand එක model එක දාලා ඒකෙත් තියෙන buy now කියන button එක. ඊට පස්සේ cart එක තියෙනවා. අවසානට තියෙනවා photo එකේ image එක. ඊට පස්සේ about ESOP. ඊට පස්සේ පොඩි summarize එකක් තියෙනවා. ඊට පස්සේ ඒකේ social link වගේක් තියෙනවා. අපි ඒකේ එකක් උඩ එකක් උඩට ගියාම ඒකේ පොඩි ඇනිමේෂන් එකක් පේනවා. කලර් එකක් එක්කවට පේනවා. දැන් මගේ කර්ස් highlight එකක් කාවාට හින්දා පේන ඇති කියලා හිතනවා. ඊට පස්සේ දකුණත පැත්තෙන් පේනවා contact us කියලා. ඒ contact email ටික දෙනවා. phone number එක esop@gmail.com. ඊට පස්සේ colombo දාලා තියෙනවා. ඊට පස්සේ ඒක ඉස්සරහින් තියෙන icon ටිකත් paid up zoom and zoom out වෙනවා. ඊට පස්සේ මේ email යවන්න. ඊට පස්සේ අවසානයේ තියෙනවා පල්ලෙහාන් copyright text එක. ඊට පස්සේ මේ විදිහට තමයි ඉතින් ESOP website එකේ front end එක. ඊට පස්සේ බලමු අපි මේකේ back end එක කොහොමද code ලා තියෙන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ HTML code එක. ඒකේ උඩින්ම තියෙන .type HTML. ඊට පස්සේ තියෙනවා head tag එක තුල meta tag දෙකක්, page title එක. ඊට පස්සේ link කරලා තියෙනවා style sheet 3ක්. ඊට පස්සේ container folder එකක් දාලා navbar එකට පටන් ගන්න තියෙනවා. navbar එකේ mobile toggle එක තියෙනවා. ඊට පස්සේ contact and help කියන එක තියෙනවා. ඊට පස්සේ category option එක තියෙනවා. ඊට පස්සේ sell කියන button එකයි cart කියන button එක තියෙනවා. ESOP logo එකත් එක්ක ESOP එක තියෙනවා. ඊට පස්සේ advanced search කියන button එක තියෙනවා. මේ තියෙන්නේ carousel එක. carousel එකේ slide 3ක් තියෙනවා. මේ තියෙන දෙවෙනි එක, මේ තියෙන්නේ පළවෙනි එක, මේ තියෙන්නේ තුන්වෙනි එක, මේ තියෙන්නේ part 2. ඊට පස්සේ මේ තියෙන්නේ previous and next කියන එකේ coding ටික. දැන් තියෙන්නේ product කියන එකේ title එක future product කියන එකේ. ඊට පස්සේ පහළේ තියෙන HR එක. මේ තියෙන්නේ පළවෙනි product එක. මේ පළවෙනි එක. ඒක image එක දාලා අපි විස්තර ටික දාලා තියෙනවා.
මේ දෙවෙනි ප්‍රොඩක්ට් එක ඒකෙත් ඉමේජ් එක අපි දාලා ඩිස්කවුන්ට් දාලා ඒක දාලා තියෙනවා. මේ තුන්වෙනි ප්‍රොඩක්ට් එක ඒකෙත් අපි ඉමේජ් එක දාලා තියෙනවා. ඩීටේල්ස් ටික ඇඩ් කරලා තියෙනවා. මේ හතරවෙනි එක අවසාන එක ඒකෙත් අර විදිහටම අපි ඩිසයින් කරලා තියෙනවා. ෆයිනලි අවසානට තියෙනවා ෆූට් එක. ෆූට් එකේ කන්ටෙන්ට් එක දාලා අපි ඒක ඩිසයින් කරලා තියෙනවා. ඊට පස්සේ ලෝගෝ එක දාලා තියෙනවා. ඊට පස්සේ ඉසුක් කියන එකේ සමරයිස් එකක් අපි අර දාලා තිබ්බා. ඊට පස්සේ Facebook, Twitter, LinkedIn, Instagram, YouTube කියන සෝෂල් ලින්ක් ටික දාලා තියෙනවා. ඊට පස්සේ පල්ලෙහා තියෙනවා contact details ටික. phone number, email, contact us කියන එකේ. ඊට පස්සේ email එකක් යවන්න අපි field add කරගෙන තිබ්බා. ඊට පස්සේ අවසානට තියෙනවා copyright text එක. accept all. ඊට පස්සේ පල්ලෙහාට තියෙනවා script bootstrap bundle min js කියන bootstrap එකේ framework එකේ JSON ෆයිල් එක. ඊට පස්සේ main script එක තියෙනවා. දැන් බලන්න CSS එකේ මුලින්ම අපි කතා කරමු nav bar එක. nav bar එකේ මුලින්ම isop ඕව දාලා තියෙනවා. ඊට පස්සේ බටන් සෙල් බටන් එකේ දාලා තියෙන අපි ඩිසයින් එක. ඊට පස්සේ කාර්ට් එකේ සර්කල් එක ඇතුළේ තිබ්බ එක, රෙඩ් සර්කල් එක ඇතුළේ තිබ්බ එක. ඊට පස්සේ බ්‍රෑන්ඩ් එක තියෙනවා. ඊට පස්සේ සර්ච් කරන එක අයිකන් එකේ කලර් එක දාලා තියෙනවා. ඊට පස්සේ සර්ච් ෆීල්ඩ් එකේ ඩිසයින් එක දාලා තියෙනවා. ඊට පස්සේ ඇඩ්වාන්ස් සර්ච් කියන එකේ ඩිසයින් එක දාලා තියෙනවා. ඊට පස්සේ මොබයිල් එකට රෙස්පොන්සිව් විදියට ඒ nav bar කියන එක මීඩියා ටැග් එකක් ඇතුළේ දාලා තියෙනවා. කෝඩ් කරලා තියෙනවා. ඊට පස්සේ මේ තියෙන කැරසල් එකේ ෆුල් ඩිසයින් එක. මේ තියෙන ප්‍රොඩක්ට් කොටසේ ඩිසයින් ටික image, discount, batch, original price කියලා දාලා තියෙන්නේ. මම මේ blur එක ඊට පස්සේ rating stars කියන එක දාලා footer දාලා footer image එක footer above ඊට පස්සේ footer social links ඒකේ icon වලට එන්න animation add කරලා තියෙනවා. ඒ ටිකත් අපි මොබයිල් වලට රෙස්පොන්සිව් විදිහට මීඩියා query එකක් දාලා සෙට් කරගෙන තියෙනවා. මේ තියෙන ඊමේල් එකට අදාළ විස්තර ටික ඒක මම මෙතන ඊමේල් කියලා දාන්නම්. හරි. මේ තියෙන්නේ ඊමේල් එකට අදාළ කෝඩින් එක ඩිසයින් එක. ඒකෙත් තියෙනවා footer bottom. ඒකත් අපි රෙස්පොන්සිව් විදිහට මීඩියා query එකක් දාලා සෙට් කරගෙන තියෙනවා. ඊට පස්සේ මොබයිල් එකට රෙස්පොන්සිව් විදිහට මේ සම්පූර්ණ එක අපි කෝඩ් කරගෙන තියෙනවා. කැරසල් එක, හෝම් ලෝගෝ එක, මේ ආදාර ඒවා ටික අපි මොබයිල් රෙස්පොන්සිව් විදිහට හදාගෙන තියෙනවා.